අයිබෝන් හැමෝටම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් සංවාදයට භාජනය වුණ මාතෘකාවක්. අපේ සහ සුද්දන්ගේ ගොවිදෙන්ට නැකත් භාවිතය වගාවට නැකත් භාවිතා කිරීම සම්බන්ධව. ඇත්තටම ඔබ මොකද හිතන්නේ? මේ නැකත් කියන ඒවා ඇත්තද? මෙවන් ප්‍රයෝජනයක් තියෙනවද? මෙවන් සාකයක හොඳ අත්සන්නක් ලැබීමට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. මම මේ සම්බන්ධව විවිධ ප්‍රදේශවල ගිහිල්ලා ලංකාවේ දේශන පවත්වලා තියෙනවා මේ නැකත් භාවිතය ගැන සහ ඊට අදාළ කරුණු ගැන. ඉතින් මේ අවස්ථාවල මම අහනවා ගොවි මහතුරුන්ගෙන් ඔබ නැකත් භාවිතා කරනවද වගා කිරීමේදී? බොහෝ ගොවීන් කියන්නේ වැඩ ආරම්භ කරනකොට රාහු කාලේ බලලා වැඩ ආරම්භ කරනවා. සමහර වෙලාවට ගොවීන් මේ අතර කීප දෙනෙක් කියනවා අපි වගා ලිත සමහර වෙලාවට බලනවා. සමහර අය කියනවා අපි මොකක්වත් නැකතක් බලන්නේ අපි නිකම්ම අපි වගා කරනවා. එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් මෙහෙම මේ ගොවීන් අතරේ විශේෂයෙන්ම තරණි කාලේ ඉඳලා තම පරම්පරාවට නැකත් භාවිතා කරමින් වගා කරගෙන ආව ගොවීන් මේ අතරේ ඉන්නවා. ඔවුන් අතර මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. මට එක විශ්වවිද්‍යාලයකින් ඉල්ලීමක් කරා මේ සම්බන්ධව පුස්කර්ම පීඨයේ සිසුන්ට දේශනයක් කරන්න කියලා. ඒ වෙලාවේ මම මේ ශිෂ්‍යයන්ගෙන් අහුවා අත උස්සන්න බලන්න මේ නැකත් කියනවා පිළිගන්න කවුද කියලා පිළිගන්නේ. එතකොට එතන ළමයි හිටියා 60ක් හිටියා. ඒ ළමයින්ගේ 10 දෙනෙක් තමයි අත ඉස්සුවේ නැකත් කියන එක පිළිගන්නේ කියලා. එතකොට අපිට ඇත්තටම මට හිතිච්ච දේ තමයි ගොඩක් වෙලාවට උගත් තරුණ පිරිස මේ නැකත් භාවිතය සම්බන්ධව එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියන එක. එතකොට ඇත්තටම මේ ගොවීන් උනත් වගා කරන කවුරු උනත් මේ නැකත් භාවිතය කරන්නේ හරි හැදෑරීමකින්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම කල්පනා කරා ඒ සම්බන්ධව කරුණු ටිකක් කතා කරන්න. එතකොට මම මේදී මාතෘකා කොටගත්ත අපේ නැකත් භාවිතය, ඒ වගේම සුද්ධ නැකතට වගා කරනවා සුද්ධුන්ගේ නැකත් භාවිතය. එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. මේ දෙකේ වෙනස තමයි අපේ නැකත් භාවිතයේදී අතීතයේ ඉඳලා අපි භාවිතා කරලා තියෙන්නේ ජ්‍යොතිෂය පදනම් කරගත්ත ගොඩනගාගත්ත ශාස්ත්‍රයක්. ජ්‍යොතිෂය කියලා කියන්නේ ජ්‍යොති කියලා කියන්නේ බැබලීම. ජ්‍යොති වේදය කියලා මේකට කියනවා. වේදය කියන වචනේ හැදිලා තියෙන්නේ විත් කියන ධාතුවෙන්. ඒතර ජ්‍යොතිෂය කියලා කියන්නේ ජ්‍යොති වේදය කියලා කියන්නේ බැබලීම් පිළිබඳ විද්‍යාව. එතකොට ඉතින් මේ කොහොම වුණත් මේ ජ්‍යොතිෂය කියන එක ඇති වුණේ වගාවට අවශ්‍ය කරන නැකත් ලබා ගැනීමටමයි කියන එක සමහර පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා මේ ජ්‍යොතිෂය යොදාගෙන ගොඩනගාගත් නැකත් භාවිතා කිරීමේ ක්‍රමයක් අපේ රටේ ගොඩනැගිලා තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. ඒ වගේම එතකොට අපි මෙතෙන්දී භාවිතා කරන්නේ ඇස්ට්‍රොලොජි කියන එක. ඒ කියන්නේ ජ්‍යොති වේදය තමයි භාවිතා කරන්නේ. හැබැයි යුරෝපා රටවල් වල වෙනත් බටහිර රටවල් වල මේකට භාවිතා කරන්නේ ඇස්ට්‍රොනොමි තාරකා විද්‍යාව. තාරකා විද්‍යාව භාවිතා කරගෙන තමයි ඒගොල්ලෝ නැකත් භාවිතා කරන්නේ. එතකොට ඔවුන් මොනවද නැකත් ගැන කියන්නේ? එතකොට මම මෙතෙන්දි කැමති එංගලන්තේ හිටිය කීර්තිමත් තාරකා විද්‍යාඥයෙක්, ගොවියෙක්, ඒ වගේම ගොවිතැන පිළිබඳ පර්යේෂකයෙක් වන, ඒ වගේම ග්‍රන්ථ කතුවරයෙක් වන කොලස්ට්‍රම් කියන කතුවරයාගේ මෙන්න මේ පොත Gardening and Planting by the Moon කියන පොතේ එක කොටසක් ඔබට මේ කියන්නේ. ඔහු මෙන්න මෙහෙම කියනවා.
A decision as to when to plant a tree should take such lunar cycles into account, just as a sailor puts to sea only when the tides are right. මම ආපහු මේක කියන්නම්. A decision as to when to plant a tree should take such lunar cycles into account, just as a sailor puts to sea only when the tides are right. ගහක් හිටවන්න ඕනේ කවද්ද කියලා තීරණය කරනකොට චන්ද්‍රයාගේ චක්‍ර සැලකිල්ලට ගන්න ඕන කියලා මේකේ කියනවා. ඒ වගේම කියනවා ඒ කොයි වගේද කියනවා නම් වඩදිය බාදිය හරියට බලලා නැවියා මුහුදට යනවා වගේ තමයි ගහක් කොළක් හිටවනකොට තීරණය කරන්න ඕනේ. එතකොට මොකද්ද මේ චන්ද්‍රයාගේ චක්‍ර? මොනවද මේ කොහොමද මේවා යොදාගන්නේ? කොහොමද සුද්ධ යොදාගත්තේ? කොහොමද ලංකාවේ මිනිස්සු යොදාගත්තේ? ඇස්ට්‍රොනොමි කොහොමද යොදාගන්නේ? ඇස්ට්‍රොලොජි වලදී කොහොමද යොදාගන්නේ? මේ සම්බන්ධව ඉදිරියේදී කතා කරනවා. ඇත්තටම මේ සම්බන්ධව වීඩියෝ කීපයක් මම පළ කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.